වර්ඩ් වල අලුතින් ඩොකියුමන්ට් එකක් ටයිප් කරද්දී ඉස්සර වෙලාම කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ගොඩක් දෙනෙක් මේ දේවල් අතපසු කරලා දානවා. මේ නිසා ඒ අයට හරියට ඩොකියුමන්ට් එකක් print කරලා ලස්සන අවුට්පුට් එකක් ගන්න බැරි වෙනවා. ඔයාලටත් එහෙම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා නම් වරද මෙතන වෙන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක හොඳින් බලන්න. වර්ඩ් වල අලුතින් ඩොකියුමන්ට් එකක් ගන්නකොට මම නම් පාවිච්චි කරන ලේසිම විදිය තමයි Control N shortcut key එක. මේකෙදි කරන්නේ keyboard එකේ Control එක එහෙම නැත්නම් Ctrl කියන key එක press කරගෙන N අකුර press කරන එක. ඔයාලත් ඒක පුරුදු වෙන්න. මොකද keyboard shortcut පාවිච්චි කරන එක හොඳ professional ගතියක්. ඊට පස්සේ අපි කෙලින්ම යන්න ඕනේ ඔය උඩ තියෙන tab වලින් page layout එහෙම නැත්නම් layout කියන tab එකට. ඒක click කරන්න. හරි මෙතන මුලින්ම තියෙනවා page setup කියලා කොටසක්. මේකේ size කියලා තියෙන control එක click කරලා මෙතනින් ඔයාලා type කරන කොලේ ප්‍රමාණය සකස් කරලා ඉන්න. ඒක තමයි මූලිකම දේ. කොළවල ප්‍රමාණ හරියට දන්නේ නැතිනම් ඒ ගැන අපි වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න. මෙතන උඩ කාඩ් එක දාලා ඇති වීඩියෝ එකේ comment section එකෙත් මේකට link එක දාන්නම්. ඊළඟට වැදගත්ම දේ තමයි page එකේ orientation එක. ඒ කියන්නේ page එක මොන පැත්තටද හැරිලා තියෙන්නේ, කොලේ මොන පැත්තටද හැරිලා තියෙන්නේ කියන එක. උස අතට හරවලා type කරනවද එහෙම නැත්නම් දිග අතට හරවලා type කරනවද කියන එක. උස අතට ඒ කියන්නේ පළල අඩු පැත්ත උඩටත් පළල වැඩි පැත්ත දෙපැත්තටත් සිටින විදිහට කොලේ හරවලා ගැනීමට අපි කියනවා portrait කියලා. දිග පැත්ත උඩට සිටින විදිහට කොලේ හරවා ගන්න එකට අපි කියනවා landscape කියලා. මම දැකලා තියෙනවා ගොඩක් දෙනෙක් මේක වරද්ද ගන්නවා. මේ දෙක පටලව ගන්නවා. ඊළඟට අවශ්‍ය දේ තමයි කොලේ මාජින් හදාගන්න එක. මේකට මම නම් අනුමත කරන හොඳම ක්‍රමය මාජින් බටන් එක ක්ලික් කරලා හදාගන්න එක නෙවෙයි. ඒ බටන් එක ක්ලික් කරාම ඕපන් වෙන pull down menu එකේ අවසානයේටම තියෙන custom margins කියන එක ක්ලික් කරලා page setup dialog box එක ඕපන් කරගෙන ඒකෙන් මාජින් හදන එක. මේකෙදි කොලේ ප්‍රධාන මාජින් 4ක් තියෙනවා. වම දකුණ ඉහළ සහ පහළ ලෙස. මේවා පිළිවෙලින් අපට left right top bottom කියලා පෙන්වලා තියෙනවා. මේවා සාමාන්‍යයෙන් අපිට Word වල පෙන්වන්නේ අඟල් වලින් කියලා ඔයාලා දැකලා ඇති. ඒත් කිසියම් අවස්ථාවක අපිට මේවා සෙන්ටිමීටර් එහෙම නැත්නම් මිලිමීටර වලින් දෙන්න අවශ්‍ය වුණොත් ඒක කොහොමද කරන්න කියලාත් මම ඔයාලට මෙතනින්ම කියලා දෙන්නම්. ඔය page setup dialog box එක open කරගන්න කලින් file menu එක click කරලා ඒකෙන් options තෝරලා ඒකේ advanced කියන tab එක click කරලා ඒක පහළට ගිහිල්ලා display කියන section එක ඇතුලේ තියෙන show measurements in units කියන list එකෙන් ඔයාලට අවශ්‍ය minimum ඒකකය තෝරගන්න. හොඳයි. අපි ආපහු page setup dialog box එකට යමු. මේකේ margins එක පහලින් තියෙන තවත් control දෙකක් තමයි gutter සහ gutter position කියලා කියන්නේ. මොකද්ද මේ gutter කියන්නේ? අපි type කරලා print කරගන්න page එක එහෙම නැත්නම් paper එක මොකක් හරි document එකක අමුණනවා කියලා හිතන්නකෝ. එතකොට මේ අමුණන්න පාවිච්චි කරන තීරුවේ ප්‍රමාණය තමයි මේ gutter එක කියලා කියන්නේ. gutter position ඒ කියන්නේ මේ gutter එක තියෙන්නේ වම් පැත්තේද එහෙම නැත්නම් උඩින්ද කියන එක තමයි gutter position කියලා කියන්නේ. මොකද මේ කොළ අමුණන්න පාවිච්චි කරන්නේ ඒ පැති දෙක විතරක් නිසා. හරි. ඔය ඔක්කොම කරලා ඔය dialog box එක ඕකේ කරන්න. දැන් හරි. ඔයාලට type කරලා ලස්සන output එකක් ගන්න පුළුවන්. ඔයාලට screen එකේ පේන විදිහටම. අපි ඊළඟ වීඩියෝ එකෙන් Word වල තියෙන බොහෝ දෙනෙක් නොදන්න break සහ section ගැන කතා කරමු.